හෙලෝ ළමයි. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා මගේ YouTube family එකෙන් මගේ යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න මං අදත් ඔයාලට ලස්සන vlog එකක් අරගෙන ආවා. හැබැයි මං මේක 2026 අප්ලෝඩ් කරාට මම මේක 2025 දී රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. කමක් නෑ. ඉතින් අපි ඒකත් බලමු. මේ වීඩියෝ එක 2025 අවුරුද්දේ සමයකේ මම ලංකාවට යන්නත් කලින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. ඉතින් මට මේක අමතක වෙලා තිබුණේ සහ මට ඊට වඩා වැඩ ගොඩකටත් මං ඒ දවස්වල බිසි වුණා. ඉතින් මං vlog කරන එක චූට්ටකට බ්‍රේක් කරා. ප්‍රශ්නයක් නෑ. අපි මේ අවුරුද්දේ නම් ටිකටම මේක කන්ටිනියු කරගෙන යන්. එහෙනම් අපි වැඩි කතා නැතුව එන්න යන් vlog එකට. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න පූස් බබාලා. මේගොල්ලෝ ඉතින් ගොඩාක් හිටියා. දැනට නම් මේගොල්ලෝ අපි ළඟ නැහැ. මේගොල්ලෝ එක එක කට්ටිය අරගෙන ගිහිල්ලා. එතකොට සමහර අය ඒගොල්ලන්ගේ ජීවිත වලින් සමු අරගෙන, සමහර අය ගිය තැනක් නැහැ. ඉතින් ඔහොම මේ පූස් පැංචෝ නම් එක්කෙනෙක්වත් දැන් අපි ළඟ නැහැ. හැබැයි ඒ වෙනුවට තව අලුත් කට්ටියක් ඉන්නවා. මං ඉස්සරහට අරන් එන වීඩියෝ වලින් ඒගොල්ලන්වත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මං උදේම නැගිටලා එළියට චුට්ටක් ගියා. මොකද පරිසරය හරිම ලස්සනයි. ඉර එළිය ලස්සනට වැටිලා තියෙනවා. ඉතින් අපි චුට්ටක් නිරෝගී වෙන්නත් එපැයි. ඉතින් ගෙදර ඇවිල්ලා මහන්සියත් නිවා ගන්න ගමන් මම මගේ යාළුවත් එක්ක මේ කතා වෙන්නේ අපි අද විශේෂ කෑමක් අපිට හදාගමු කියලා. මොකද අපි මෙහි ඉන්නකොට හැමදාම බත් කාලා අපිට දැන් එපා වෙලා තියෙන්නේ. ඉතින් අපි අද අනිවාර්යෙන් විශේෂ කෑමක් හදනවා. මම ඔයාලවත් එක්ක අරගෙන යන්නම්. අපි මොකද්ද අද හදන විශේෂ කෑම කියලා බලන්න. ඔන්න ඉතින් පේනවනේ ඔයගොල්ලන්ට අපි සේරම වැඩ පැත්තක දාලා මෙන්න මෙයාගේ වැඩ කරලා ඉන්න වෙනවා. මෙයාට අපිට වැඩ කෝටියක් තිබ්බත් ප්‍රශ්නයක් නෑ. එයාට අනිවාර්යෙන් එයාගේ මසාජ් එක නම් ඕනි. පේනවනේ යාගේ මසාජ් එක නැවැත්තුවත් එයා මගේ පස්සෙන් එන එක නම් නතර කරන්නේ නැහැ. මට ඇත්තටම මතකත් නෑ. මං හිතන්නේ මම මෙයාත් එක්ක මේ විදිහට පැය 2-3ක් විතර හිටියා. ඉතින් හවස් වෙගෙනදී අපි කිචන් එකට ඇවිල්ලා පටන් ගත්තා අපේ වැඩ ටික කරන්න. මගේ යාළුවා මට පොරොන්දු වුණා යා වැඩි තලපා හදන්න දෙනවා කියලා. ඒ වගේම එයා ඒකත් හදන්න පටන් ගත්තා. ඒ අතරතුරේ මම පටන් ගත්තේ අපේ අද විශේෂ කෑම හදන්න. අපි හදන්නේ ඉදියාප්ප. ඉතින් මම මේකට ගත්තේ පාන් පිටි තම්බලා. මොකද අපිට මෙහි ඉදියාප්ප පිටිවත් හාල් පිටිවත් හොයාගන්න තැනක් නැහැ. ඒ වෙනකොට ඔන්න යාළුවා වැඩි තලප එකත් හදලා ඉවරයි. ඇත්තට මේක රස පාටට තියෙනවා වගේම ඇත්තටම රසටත් තිබුණා. හරිම රසයි. යාට thank you so much. ඔන්න කොහොම හරි අමාරුවෙන් පිටි මිශ්‍රණෙත් හදාගෙන ඉවරයි. අපි බලමු ඉන්දියාප්ප හදන්න පුළුවන් නේද? නැත්නම් අපි මේකෙන් වෙන කෑමක් හදයිද කියලා. අවුලක් නැතුව ඉන්දියාප්ප මිශ්‍රණෙත් හොඳට ඇවිල්ලා තිබුණා. ගෙවල් වල උදව්වත් ඇතිව, යාළුවන්ගේ උදව්වත් ඇතිව අපි ඒ ටිකත් හරියට ඉවර කරගත්තා. ඉතින් ඇත්තටම ඉන්දියාප්ප හරිම රසට තිබුණා. හැමෝම රසයි කිව්වා. යාළුවෝ එකතු වෙලා අවසානයේට ඒ දුල දුකත් සංසිඳව ගත්තා. මොකද ඉතින් අපි ගෙවල් වලින් ඈතන ඉන්නේ. අපිට කවුරුත් මේවා හදලා දෙන්න කට්ටියක් නැහැ. අපිම හදාගෙන කෑවොත් තමයි.
Hi, good morning. ඔන්න ඉතින් නිවාඩු දවස දෙවෙනි දවස. සාමාන්‍ය විදියට හැමදාම ඉරිදට අපි අපේ රූම් ක්ලීන් කරන්න ඕනි. ඉතින් ඔන්න පේනවනේ ක්ලීන් කරන්න විදිහකුත් නැහැ. එයාට නින්ද ලොකු වෙලා තියෙන්නේ. අපි ඉතින් නින්දට බාධා නොකර පටන් ගමු අපේ අනිත් වැඩ ටික කරන්න. එයා අහුන් ඉදාගත්තද? රූම් එක ක්ලීන් කරලා ඒ වැඩ ටික ඉවර වෙලා මං ආවේ මගේ කොණ්ඩෙට තෙල් ගන්න ඔයිල් එකක් හදාගන්න. ඉතින් ඒකට මං අද පාවිච්චි කරන්නේ සාමාන්‍ය සුදු පොල් තෙලුයි මෙන්න මේ උළුහාල් ටිකයි. මේක තෙල් එක චූට්ටක් රත් වීගෙන එනකොට මේ උළුහාල් ටික දාලා මෙන්න මේ පදම් වෙනකන් වැදගෙන අපි මේක නිවුණට පස්සේ තමයි අපේ ස්කැල්ප් එකට දාන්නේ. රස්නේ පිටින් නම් දාන්න එපා. මොකද ඔයාගේ ස්කැල්ප් එක පිච්චෙන්න ඉඩ තියෙනවා. මෙන්න මෙයා චෙරි කනවා. ඔයාලගේ මෙහි රුමේනියාවේ ඉන්න යාළුවන්ගේ ඉන්නවද මේ වගේ චෙරි කන බලු පැංචෝ? සාමාන්‍යයෙන් අද ඉරිදා දවසක්නේ. ඉරිදා දවස්වලට අපි අපේ හොස්ටල් එකේ කිචන් එක හැම ඒරියා එකක්ම අපි හොඳට ක්ලීන් කරන්න ඕනි. ඉතින් ඔන්න වැඩ ටික සේරම ඉවර වෙලා පුෂ් එකක් දාගෙන අපි මේ ලෑස්ති වෙන්න හදන්නේ එළියට යන්න. ඊට කලින් යාළුවෙක් මගෙන් ඉල්ලලා තිබ්බා මගේ ස්කින් කෙයාර් රූටින් එක අරගෙන එන්න කියලා. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ ඒකට. ස්කින් කෙයාර් රූටින් එකක් කරනවා කියලා මම නම් ඉතින් මහා ලොකු දෙයක් ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ. මුලින්ම සාමාන්‍යයෙන් මම සති දෙකකට සැරයක් අනිවාර්යෙන් මගේ මූණේ තියෙන අනවශ්‍ය රෝම ටික අයින් කරගන්නවා. මොකද නැත්තම් අපි මොන දේ කෑවත් ඒක ස්කින් එකට හරියට ඇබ්සෝබ් වෙන්නේ නැහැ. ඒ නිසා මම කරන්නේ මෙන්න මේ විදිහට හොඳට ස්කින් එක ක්ලෙන්ස් කරගෙන ඊට පස්සේ ඇලෝ ජෙල් ටිකක් කාලා මේ විදිහට හිමීට ස්කින් එකේ තියෙන අනවශ්‍ය රෝම ටික ඔක්කොම අයින් කරගන්නවා. ඔයගොල්ලන්ට ඒකට මම කලින් පෙන්නුවා වගේ එක්කෝ මේ වගේ ෆේෂල් රේසර් එකක් හරි නැත්තම් ත්‍රෙඩින් ක්‍රමේ හරි පාවිච්චි කරන්න පුළුවන්. කොහොම වුණත් මට ගැලපෙන්නේ ත්‍රෙඩින් කරනවට වඩා මෙන්න මේ වගේ ෆේෂල් රේසර් එකක් තමයි. ඊට පස්සේ සාමාන්‍යයෙන් හැමදාම උදේටයි රාටයි මගේ දෙකටම මම පාවිච්චි කරන මෙන්න මේ ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ නයිසිනමයිඩ් සීරම් එක. ඒක මම උදේටයි රාටයි දෙකටම පාවිච්චි කරනවා. ඒකෙන් ඩ්‍රොප් 3-4ක් දාගත්තා. ඒත් ඇත්තටම මම මෙතන මේ කරන්න සුදුසු නැති වැඩක්. සාමාන්‍යයෙන් අපි ත්‍රෙඩින් එකක් ගාට පස්සේ හරි මුණේ තියෙන රෝම කොහොම මොන විදියකින් හරි අයින් කරාම අපි ඇත්තටම කිසිම දෙයක් යූස් කරන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් මොකක් හරි ඇලෝ ජෙල් එකක් හරි අන්න ඒ වගේ දෙයක් තමයි පාවිච්චි කරන්න ඕනි. මම ඇත්තටම දැන් මේ එළියට යන්න තියෙන නිසා තමයි චූට්ටිවට මේකප් එකක් දාගන්න ඕන හින්දා මම මෙහෙම කරන්නේ. ඔයාලා ඒ දේ කරන්න එපා. මට ඇලර්ජික් එකක්වත් මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා තමයි මම මෙහෙම පාවිච්චි කරන්නේ. ඔයාලට එහෙම ගැටලුවක් නැත්නම් ඔයාලා එහෙම පාවිච්චි කරන්න. නැත්නම් ඒක කරන්න එපා. ඊට පස්සේ මම මගේ සේරාවී එකේ අන්ඩයි රිපෙයාර් ක්‍රීම් එක ගෑවා. ඊට පස්සේ ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම මෙන්න මේ ලෝෂන් එක තමයි මම මුලට පාවිච්චි කරන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට මුලින්ම කිව්වනේ මම මේක 2026 අප්ලෝඩ් කරාට මම හිතන්නේ නැහැ මම මේක අප්ලෝඩ් කරයිද කියලාත්. නමුත් මම මේක එඩිට් කරනවා. අපි බලමු. කොහොම වුණත් මම මේක 2025 සමය එකේ රෙකෝඩ් කරපු එකක්. මම දැනට මේවා මෙතන මේ පාවිච්චි කරාට දැන් මම මේ පාවිච්චි කරන ඔක්කොම දේවල් පොඩක් වෙනස් වෙලා තියෙන්නේ. මම ඉස්සරහට ඔයගොල්ලන්ට වීඩියෝ අරගෙන ඉන්න පුළුවන් වුණොත් මම අනිවාර්යයෙන්ම මගේ ස්කින් කෙයාර් රූටින් එක සම්පූර්ණ දවසක් ඇතුළත මොකද්ද වෙන්නේ කොහොමද වෙන්නේ මම මොනවද පාවිච්චි කරන්න කියලා ඔයගොල්ලන්ට සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන එන්න මම ප්‍රොමිස් වෙනවා. මම මෙන්න මෙතන කරන ලොකුම වැරද්දක් තමයි මම මෙන්න මේ වැස්ලින් එක මගේ ලිප්ස් වලට යූස් කරා. ඇත්තටම මං හිතනවා මම කරගත්ත ලොකුම මෝඩකමක් ඒක. ඒකෙන් උනේ තවත් මගේ ලිප්ස් ඩාර්ක් වෙච්ච එක විතරයි. අනේ ඔයාලා නම් ඒක පාවිච්චි කරන්න එපා. ඒක මගේ අතින් වෙච්ච ලොකු මිස්ටේක් එකක්. ඔන්න ඉතින් ස්කින් කෙයාර් රූටින් එක ඔච්චර තමයි දැනට. ඒක ඉවරයි. දැන් අපි චූටි මේකප් එකක් දාගමු අපේ එළියට යන ගමනට.
ඔන්න ඉතින් අපි නිවාඩුව ලෑස්ති වෙලා දැන් මේ යන්නේ අපේ හොස්ටල් එක ළඟ තියෙන පාක් එකට. ඉතින් මං හිතන්නේ දැන් මෙච්චර මේ අවුව තිබුණට දැන් වෙලාව 5:00ට 6ට විතර ඇති. මෙහි ඉතින් සමර් සීසන් එකේදී කොහොමත් ටිකක් හවස් වෙනකම්ම අවුව වැඩි. ප්‍රශ්නයක් නැහැ. අපි නිවාඩුව ගිහින් එමු. ඉතින් මේ තියෙන්නේ අපි යන පාරේ පොන්චි කොමඩු කඩයක්. ඉතින් මෙතන මේ අංකලෝ ඇන්ටි හරිම හොඳයි. සාමාන්‍යයෙන් අපි මෙතනින් කලින් කොමඩු සල්ලි වලටත් ගන්නවා. ඒත් අද අපිට එයාලා මේක මේ ඇත්තටම ඒ වෙලේ නිකම්ම කපලා දුන්නා. ඉතින් හරිම ආදරණීය මිනිස්සු. හරිම සතුටුයි. ඇත්තටම මෙහි හොඳ අයත් ඉන්නවා. ඒ වගේම ඉතින් නරක මිනිස්සුත් ඉන්නවා. ඒක කොහෙටත් පොදුයිනේ. මේ ඉන්නේ කොහේ හරි ගමනක් යන්න ගියාම මගේ ට්‍රැක් පනින්න පිස්සු යාළුවෝ. පාර දිගට ගෝලම් කර කර හිමීට ඔන්න පාක් එක කිට්ටුවටම ආවා. ඉතින් අපි පාක් එක ඇතුළට යන්න කලින් මෙන්න මෙතනින් අයිස්ක්‍රීම් අරගත්තා. ඇත්තටම එළිය හරිම රස්නේ. ඉතින් අපි පාක් එක පුරාවටම ඇවිත්තා. ලස්සන ෆොටෝස් අරගත්තා, වීඩියෝස් අරගත්තා. ඉතින් අදට vlog එකේ තියෙන මෙච්චරයි. ඉතින් මේ වෙනකන් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. බයි බයි. හැමෝම පරිස්සමින් ඉන්න.